ගෘහ සේවිකාවන් කියන වචන පොඩි වුණාට ඔවුන්ගේ දායකත්වය නම් මනින්න බැරි තරම්. මම අද කතා කරන්න යන්නේ ගොඩක් අය නොදකින ඒ වගේම ගොඩක් අය අත්විඳින ජීවිතය ගැන. ඒක තමයි ගෘහ සේවිකාවන්. අපි ආදරෙන් කියන්නේ කදාම්මා කියලා. ඒ වචන පොඩි වුණාට සමහරවුන් හිතනවා ඒක පොඩි රසාවක් කියලා. හැබැයි ඒකේ පිටිපස්සේ තියෙන කඳුළු කැපකිරීම ඒ වගේම තමයි අසීමිත ශක්තිය ගොඩක් අය දකින්නේ. ලංකාවේ විදේශ විනිමයේ 75%කට වඩා දායකත්ව ලබා දෙන්නේ මේ පොඩි රස්සාව කරන්න කදාම්මලා. මේ රස්සාව පොඩි වුණාට සතියකට පැය 84කට වඩා වැඩ කරන කට්ටිය ගොඩක් ඉන්නවා. අපිට දවසක් පැය 24ක් වුණාට සමහර කදාම්මලට දවස පැය 6ක් නැත්නම් පැය 8ක් තමයි වෙන්නේ. ඒ පැය 6ක් 7ක් ඇතුළත තමයි ඒගොල්ලන් කන්න ඕනේ. ඒ වගේම තමයි වැඩ කටයුතු කරන්න ඕනේ. තමන්ගේ පවුල අයත් එක්ක කතා කරන්න ඕනේ. මේ වගේ ගොඩක් දුක අත්විඳින කදාම්මලා ගොඩක් ඉන්නවා. උදේ ඉඳලා රෑ වෙනකම් වැඩත් කරලා ලංකාවේ ආර්ථිකයේ විදේශ විනිමයත් ලොකු දායකත්වයකුත් ලබා දීලා තමන්ගේ පවුලත් නඩත්තු කරන මේ කදාම්මලා ගැන කතා කරන්නේ හරි ආඩම්බරෙන්. සාමාන්‍ය හිතට වඩා 100ට 200ක් හයියක් තියෙන කදාම්මලාගේ හිතින්ද තමයි කොච්චර දුක ආවත් තමන්ගේ පවුල වෙනුවෙන් දරාගෙන ඉන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ට පමණයි. සමහර අය හොද තැන්වල වැඩ කරනවා. හැබැයි ගොඩාක් අයට හම්බෙන්නේ අමිහිරි මතකයක් සමග දුක පමණයි. ඒගොල්ලන් මේ දුක ඔක්කොම දරාගන්න එකම හේතුව තමන්ගේ ආදරණීය පවුල. ඒක තමයි ඔවුන්ගේ ශක්තිය. හැමෝම මතක තියාගන්න ඕන එකක් තමයි ගෘහ සේවිකාවක් කියන්නේ සේවකයක් විතරක් නෙවෙයි. එයත් කෙනෙකුගේ අම්මා, කෙනෙකුගේ බිරිඳ, කෙනෙකුගේ දියණිය. එයත් ආදරය, කරුණාව, ගෞරවය ලැබිය යුතු මිනිසෙක්. විදේශ රටක නිහඬව සටන් කරන ගෘහ සේවිකාවන්ට අපේ ගෞරවය අනිවාර්යෙන් හිමිවිය යුතුයි. මොකද ඔවුන් තමන්ගේ සිනහව කැප කරලා තමන්ගේ පවුල ගොඩනගන මිනිස්සු. සමහර වීරයන්ගේ කතා ලෝකයා අහන්න. ඔවුන්ගේ කැපකිරීම වලින් ජීවත් වෙන පවුල් දහස් ගණනක් තියෙනවා. ගෘහ සේවිකාවන් කියන වචන පොඩි වුණාට ඔවුන්ගේ දායකත්වය නම් මනින්න බැරි තරම්.